මේ අවුරුද්දේ 6 වෙනි මාසෙ ඉඳන් අලුත් සැරියු කාඩ් එකක්. එහෙම නැත්නම් රෙසිඩන්ට් කාඩ් එකක්. PR ඉන්න අයටත් මේ කාඩ් එක ගන්න ඕනේද? කොහොමද මේ කාඩ් එක ඇප්ලයි කරන්නේ? ඉතින් කොහොමද කට්ටියට මුලින්ම ස්තුතිවන්ත වෙනවා මගේ channel එක subscribe කරලා ඉන්න කට්ටියට සහ videos බලන කට්ටියට. ඒ වගේම තවමත් මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මොකද හේතුව මේ වගේ වැදගත් වීඩියෝ සහ එදිනදා ජපන් ජීවිතයට වැදගත් සහ එදිනදා ජපන් ජීවිතය සම්බන්ධයෙන් වීඩියෝස් ඉදිරියේදී මේ අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එන අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් දැන් කතා කරමු මේ අද මාතෘකාව තොකුතේ සයිරුව කාඩ් එක. ඉතින් මේක ඇවිල්ලා 2026 6 වෙනි මාසේ 14 ඉඳන් තමයි මේගොල්ලෝ නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉමිග්‍රේෂන් එකේ වෙබ්සයිට් එකට ගියාම ඔයගලන්ටත් බලා ගන්න පුළුවන් මේ විස්තර. ඉතින් මේක නිකන් සයිරුව කාඩ් එකක්වත් රෙසිඩන්ට් කාඩ් එකක්වත් නෙමෙයි. මේක මයි නම්බර් කාඩ් එක සහ අපේ සයිරුව කාඩ් එක දෙකම එකට ඇටච් වෙලා එන තනි කාඩ් එකක්. ඉතින් මේක ඔයගොල්ලන්ට සයිරුව කාඩ් එක විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්, මයි නම්බර් කාඩ් එක විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලට දැන් ප්‍රශ්නයක් එනවා ඇති 6 වෙනි මාසෙන් පස්සේ අපි හැමෝටම එන්නේ මේ තොකුතේ සයිරුව කාඩ් එකද කියන එක. එහෙම එකක් නැහැ. මේක ඇවිල්ලා ඇප්ලයි කරන කට්ටියට පමණයි මේක හම්බ වෙන්නේ. මේක හැමෝටම අනිවාර්යයෙන්ම ගන්න ඕනේ කියන නීතියක් තවම නැහැ. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ. දැනට ඇවිල්ලා මේක ඇප්ලයි කරන කට්ටියට පමණයි මේ කාඩ් එක හම්බ වෙන්නේ. ඉතින් මේක ඇප්ලයි කරන්නේ කොහොමද? මේක ඇප්ලයි කරන්න පුළුවන් ඉමිග්‍රේෂන් එකේදී ඕගොල්ලෝ වීසා අලුත් කරන්න යනකොට, වීසා රිනිව් කරන්න යනකොට, එහෙම නැත්නම් වීසා ටයිප් එක චේන්ජ් කරන්න යනකොට, මේ වීසා හෙන්කෝ කරනකොට, අන්න ඒ වගේ අවස්ථාවලදී ඔයගොල්ලන්ට මේක ඇප්ලයි කරන්න පුළුවන්. මට ඕනේ මේ තොකුතේ සයිරුව කාඩ් එක කියන එක. අන්න එහෙම ඇප්ලයි කරන කට්ටියට මේ කාඩ් එක ලැබෙනවා. ඊළඟට ඕගොල්ලන්ට මේක ඇප්ලයි කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ සිටි ඔෆිස් එකෙන්, සියක්ෂයකින්. සියක්ෂයකට ඇඩ්‍රස් මාරු කරන්න එහෙම ඒ වගේ අවස්ථාවලට ගියාම ඔයගොල්ලන්ට ඒ ඇප්ලිකේෂන් එකත් එක්ක මේක ෆිල් කරන්න පුළුවන්. මට ඕන මේ තොකුතේ සයිරුව කාඩ් එක කියන එක. අන්න එහෙම ඉමිග්‍රේෂන් එක සහ සියක්ෂ කරා ඔයගොල්ලන්ට මේ තොකුතේ සයිරුව කාඩ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි මේ PR ඉන්න අයට මොකද වෙන්නේ? එහෙම නැත්නම් පර්මනන්ට් රෙසිඩන්ට් කියනවා නැත්නම් ඒජුසා කියනවා. මෙන්න මෙයාලගේ රෙසිඩන්ට් කාඩ් එකට මොකද වෙන්නේ? මේගොල්ලන්ටත් මේ රෙසිඩන්ට් කාඩ් එක මේ තොකුතේ සයිරුව කාඩ් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවනේ සාමාන්‍ය PR ඉන්න කෙනෙක්ට හම්බෙන සයිරුව කාඩ් එක අවුරුදු 7යි වළංගු. මේක පටල ගන්න එපා. PR එක ඇවිල්ලා අවුරුදු 7යි කියන එක එහෙම එකක් නෙමෙයි. PR එක හම්බෙන්නේ සලහටමනේ. මේ රෙසිඩන්ට් කාඩ් එකේ වැලිඩ් කාලය ඇවිල්ලා අවුරුදු 7යි. මේගොල්ලන්ට තියෙන ගිහිල්ලා ඉමිග්‍රේෂන් එකට ඒ කාඩ් එක අලුත් කරගෙන එන්න. ඉතින් මේගොල්ලන්ටත් පුළුවන් මේ තොකුතේ සයිරුව කාඩ් එක ඇප්ලයි කරන්න. මේකේ තියෙන වාසියක් තමයි මෙතෙක් කල් තිබ්බේ අවුරුදු 7යිනේ. එතකොට තොකුතේ සයිරුව කාඩ් එකට මාරු වෙනවා නම් ඒකේ වැලිඩ් කාලය අවුරුදු 10ක් දක්වා දීර්ඝ කරලා තිනවා. ඒ කියන්නේ තොකුතේ සයිරුව කාඩ් එකක් ගත්තා නම් ඔයාලගේ ඒකේ වැලිඩ් කාලය ඇවිල්ලා අවුරුදු 10යි. ඒතර ඔයගලන්ට අවුරුදු 10කට සැරයක් තමයි ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා මේ කාඩ් එක අලුත් කරගන්න තියෙන්නේ. PR ඉන්න කට්ටිය දන්නවා එයාලගේ ළමයිගේ අවුරුදු 16ට අඩුයි නම් ඒ සයිරුව කාඩ් එකේ ළමයාගේ ෆොටෝ එකක් එන්නේ නැහැ. මොකද අවුරුදු 16 අඩු අයගේ ෆොටෝ එක සයිරුව කාඩ් එකට ඇඩ් කරන්නේ නැති හින්දා. නමුත් තොකුතේ සයිරුව කාඩ් එකේදී එහෙම නැහැ. මේකේ අනිවාර්යෙන් වයස ආදාලා නැහැ. හැම කෙනාගේම ෆොටෝ එක අනිවාර්යෙන් ඇඩ් කරන්න ඕනේ කියලා මේකේ සඳහන් වෙනවා. ඉතින් මේ සයිරුව කාඩ් එක සහ මයි නම්බර් කාඩ් එක එකට ඇඩ් කරලා හදන මේ තොකුතේ සයිරුව කාඩ් එක ඇවිල්ලා ඔයාලා දන්නවනේ ගිය අවුරුදු කිහිපය තුළම මේකට හොකෙන් කාඩ් එක ඇඩ් කරානේ. ඉන්ෂුරන්ස් එක හෙල්ත් ඉන්ෂුරන්ස් එක ඇඩ් කරානේ. එතකොට මේ මයි නම්බර් කාඩ් එකට හෙල්ත් ඉන්ෂුරන්ස් කාඩ් එක ඇඩ් වෙලා ඉන්න කට්ටියට මේක හොකෙන් එක විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ හොස්පිටල් එකකට ගිහිල්ලා බෙහෙත් ගන්න නැත්නම් ක්ලිනික් එකට ගිහිල්ලා බෙහෙත් ගන්න ගියාම ඔයගොල්ලන්ට හොකෙන් එක විදිහට මේ තොකුතේ සයිරුව කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ ඇඩ් කරපු නැති කට්ටියම ඉන්නවනේ ඉස්සරහට ඇඩ් කරගන්න මේක දැන් පටන් ගන්නවා විතරනේ 10 වෙනි මාසෙන් පස්සේ පටන් අරගෙන මේකේ සිස්ටම් එක කොහොමද දුවන්නේ කියලා බලලා පස්සේ හැමෝටම මේක අනිවාර්ය කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ එහෙම කරන්න කලින් හැම දෙනාම මෙහින්න කට්ටිය මේ මයිනා හොකෙන් එක එතකොට මයිනා මෙන්කියෝ මේ වගේ දේවල් ඇඩ් කරගන්න වෙයි. ඉතින් මේ ඔක්කොම මේ දේවල් මේගොල්ලන් කරන්නේ හැම කෙනාම ගයිඩ් කරන්න මේක ලින්ක් කරන්න. එතකොට මේගොල්ලන්ට හැම කෙනාගේම ඩීටේල්ස් හරියට බලන්න පුළුවන් වෙන්න. දැන් ඔයාලා දන්නවනේ හොකෙන් ගෙවලා නැත්තම් ප්‍රශ්න, පෙන්ෂන් එක ගෙවලා නැත්තම් ප්‍රශ්න, වයලන්ස් තියෙනවා නම් ප්‍රශ්න. ඒ වගේ ඩීටේල්ස් ඔක්කොම චෙක් කරගන්නත් එක්ක තමයි මේවා ඔක්කොම එකට ලින්ක් කරන්නේ. එතකොට මේගොල්ලන්ට මේවා චෙක් කරගන්න ලේසි. ඉතින් ඒ නිසා ඉස්සරහට එන්නේ ලේසි කාලයක් නෙමෙයි. හැම කෙනාම හොඳටම ගයිඩ් කරන කාලයක් එන්නේ. ඉතින් ඒ නිසා වීසා වලින් ඉන්නවා නම් හැමෝම වීසා එකක ඉන්නකොට හැමෝම හරි පරිස්සමෙන් යන්න ඕන ගමනක් ඉස්සරහට ජපානය ඇතුලේ තියෙන්නේ. තොකුතේ සයිරුව කාඩ් එක නැති වුණොත් මොකද කරන්නේ? ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඉමිග්‍රේෂන් එක දැනුවත් කරන්න වෙනවා වගේම තමයි මයි නම්බර් සෙන්ටර් එකකට ගිහලා ඔයගොල්ලන්ට මේක දැනුවත් කරන්න වෙනවා. හේතුව තමයි මේකේ වර්ග දෙකක් ඇතුළත් වෙලා තියෙන නිසා. ඉස්සරහට ඔයගොල්ලන් ලයිසන් එක, ඩ්‍රයිවිං ලයිසන් එකත් ඇඩ් කරොත් එහෙම මෙන්කියෝ සෙන්ටර් එකටත් එහෙම නැත්නම් ලයිසන්ස් සෙන්ටර් එකටත් ඔයගොල්ලන්ට මේක
දැනුවත් කරන්න වෙයි. ඉතින් මෙන්න මේ විස්තර ටික තමයි ඔයගොල්ලන්ට මට ඔයගොල්ලන්ට ෂෙයා කරගන්න ඕනව තිබ්බේ මේ තොකුතේ සයිරෝ කාඩ් එක සම්බන්ධව. ඉතින් මේ සම්බන්ධව ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් කරන් යන්න. ඔයගොල්ලන්ට මොන හරි මේ සම්බන්ධ ගැටලු තියෙනවද මොනවා ප්‍රශ්න තියෙනවද නම් පුළුවන් නම් අහන්න කමෙන්ට් එකේ. දන්න දෙයක් තියෙනවා අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්නවා. ඒ වගේම තමයි අනිත් අයට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.